සුබ දවසක් සියලු දෙනාටම. ඔන්න අපි පැමිණලා ඉන්නවා ඇල්ල නගරයට. ඇල්ල නගරය ඉතාම සුන්දර වෙන්නේ රාත්‍රියට. මෙන්න ඇල්ල දිගේ ඇල්ලේ වීදියක් දිගේ අපි ගමන් කරනවා. පේනවා ඇති සංචාරකයන්ගේ අතිශය ආකර්ෂණය දිනාගත් නගරයක් තමයි ඇල්ල කියන්නේ. මේක වෙනම සංස්කෘතියක්. ඇත්තටම කිව්වොත් රාත්‍රියේ තියෙන වෙනම සංස්කෘතියක්. මම හිතා ලංකාවේ කොහෙවත් නැතුව ඇති මේ වගේ සංස්කෘතියක්. බොහොම සීතල සෞම්‍ය දේශගුණයක් එක්ක සංස්කෘතික අංගයන් බොහොමයක් තියෙන මේ හෝටල් ඇතුලේ බලා ගන්න පුළුවන්. ආවොත් බොහොම අපූර්වයි. රාත්‍රී 12 පසු වෙනතුරු ඇතැම් විට පාන 2-3 වෙනතුරු අලුයම මේ වගේ දර්ශන අපිට බලා ගන්න පුළුවන් ඇල්ල නගරේ. වඩා හොඳ දුම්රියෙන් එනවා නම් ඇල්ලට ඇල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 200ක් 300ක් පමණ ඇවිදගෙන කල අපිට දක්නට පුළුවන් ඇල්ල නගරේ. ඉදිරියට යමු. ඔව් පේනවා. බිලියඩ් ටේබල් එකක් තියෙන පල්ලෙහායි ඔබ දකින්නට ඇති. රෙස්ටෝරන්ට් ඇති හැටියට තියෙන. අපි යමු ඉස්සරහටම. මේ මාර්ගයේ ඉස්සරහට යන විට අපිට හම්බ වෙන බෝඩ් එක කියලා බලුවොත් එහෙම වම් පැත්තට හැරුවොත් පස්සරට කෙලින්ම ගමන් කළොත් වැල්ලවායට. ඇල්ල සිට වැල්ලවායට යන මාර්ගය ඇත්තටම ඔබ වාහනයකින් හරි යනවා නම් පුදුම ආකර්ශනීය මාර්ගයක්. ඔබට ඒක දැනගන්න පුළුවන්. දවල් කාලේ කියන වඩා හොඳයි. අතම දවල් කාලේ තමයි යන්න ඕනේ. අපි ඉදිරියට යමු. ඇත්තටම ශ්‍රී ලාංකිකයන්ට වඩා විදේශ සංචාරකයන් තමයි ඇල්ල නගරේ බහුලව සංචාරය කරනවා. එහෙම ගමන් කරන අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අපි අසා ඇති ආකාරයට මෙහෙම නෙවෙයි. සීසන් එක කියලා කියන්නේ අපි ඒ කියන්නේ සංචාරකයන් බහුලව පැමිණෙන කාලෙට මෙහෙම නෙවෙයි. ඇඟේ හැප්පෙන තරමට සංචාරක ඉන්නවා කියලා තමයි අපිට ආරංචිය ලැබුණේ. ඒක හොඳයි. අපේ රටට හොඳයි. ඊටාම හොඳයි. නැවතත් එසේ වන්නට කියා අපි ප්‍රාර්ථනා කරනවා. වෙනස්ම විදිහේ අත්දැකීමක්. ඇත්ත වශයෙන්ම. මේ රෙස්ටෝරන්ට් ගත්තොත්, මේ හෝටල් ගත්තොත් ඉදිකර ඇත්තේ අමුතුම ආකාරයට බොහොම ආකර්ෂණයක් ගෙන දෙන ආකාරයට ගෘහ නිර්මාණය නම් අති අලංකාරයි. දැවමය ආකාර නිර්මාණ වලට වැඩි තැනක් හිමි වෙලා තිබෙනවා. ඒ වගේම දේශීය නර්තනාංග සංස්කෘතිකාංගයන් මෙම හෝටල් තුර මේ රෙස්ටෝරන්ට් ඇතුලේ අපි දක්නට ලැබෙනවා. සංචාරකයන්ගේ ආකර්ෂණීය බහුලව තිබෙනවා. ඒ නිසා වෙන්න පිටරට සංචාරකයන් පමණක් නොවේ, දේශීය සංචාරකයන් පවා බොහෝම කැමැත්තක් දක්වන ස්ථානයක් නගරයක් තමයි ඇල්ල නගරය කියන්නේ. ඇවිල්ලා නැත්තම් එන්න, ඇවිල්ලා බලන්න බොහොම හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. නොනිදන නගරයක් බවට නුදුරේම පත් වෙයි කියලා අපිට හිතා ගන්න පුළුවන් මේ ඇල්ල නගරය. ආලුක්කු නමේ පාලම
ඔබ අහලා ඇති දෙමෝදර. දෙමෝදර කියන්නේ ඇත්තටම ප්‍රසිද්ධ ස්ථානයක්. ඒක රේල් ගැටය කියලා මම හිතන්නේ එහෙම හඳුන්වනවා. දෙමෝදර ඔන්න ඔය ආකාරයට එන්නේ ස්ටේෂන් එකෙන්, ඒ කියන්නේ දුම්රිය ස්ථානයෙන් පටන් අරන් කන්ද වටේ පැමිණිලා නැවතත් කොළඹ දෙසින් පැමිණි රේල් පාර යටින් බිංගයකින් ගමන් කරනවා. කන්ද වටේ යන රේල්ලුව දුම්රිය ස්ථානයෙන් පටන්ගෙන මෙන්න මේ ආකාරයට කන්ද වටේ විසින් නැවතත් පෙර පැමිණි දුම්රිය මාර්ගයේ යටින් ධාවනය වෙනවා ඉහළටම. තව ටිකක් අපි යමු බලන්න. මම හිතන්නේ මේකේ මේ තියෙන තිබෙන හෝටල් ප්‍රමාණ, රෙස්ටෝරන්ට් ප්‍රමාණය ඇත්තටම අතිශය බහුලයි. මම හිතන්නේ කිසිම ලංකාවේ කිසිම නගරයක මේ වගේ විශාල ප්‍රමාණයක් මේ වගේ ළඟින් පිහිටයි කියලා. ළඟින් පිහිටලා තියෙයි කියලා හිතන්න අමාරුයි. ඉදිරියටම යමු. සෝබා සෞන්දර්යයට මුල් තැන දෙමින් කටයුතු සිදුවන නගරයක් ඇල්ල නගරය. එන්න දේශීය ඔබත් එන්න හොඳ අත්දැකීමක් අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. නතරන ස්ථාන පහසු මිලටත් තිබෙනවා. එක මිල ගණන් වලට තිබෙනවා. ඔබට පහසු පරිදි බොහොම සාධාරණ මිලකට අතරම මේ නවත්තන් පාසුකම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ආහාරත් පහසු මිලට ලබා ගන්න පුළුවන්. මිල අධික නොවන අවස්ථා දෙකම තියෙනවා. ඒක තමයි විශේෂත්වය. රේන්ජ් එක කියන්නේ ආහාර, අත්කම් නිර්මාණ, විදේශිකයන්ගේ ආකර්ශනීය බහුලව දිනාගත් නිර්මාණ. අපි රොටි හට් එකට ආවා. අපේ තරුණයාගේ වැඩ ටික කොහොමද බලන්න ලස්සනයි. එහෙම තමයි රොටිය දාන්නේ. එහෙනම් ආරාධනා කරනවා සියල්ලන්ටම ඇල්ල නරඹන්න එන්න කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.